තමාගේ ඉදිරිපසට ළඟට පත් කරගෙන ඒ දෙස බලාගෙන මේ වාක්‍ය කියවන්න. හොඳයි. එක්වරක් පමණක් හැමෝම নমස්කාරය කියන්නේ. එක්වරක්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පටිසංඛායෝ නිසෝ කියවන්න. පිණ්ඩපාතං පටිසේවාමි නේව ගවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියායාපනාය විහිංසුපරතියා බ්‍රහ්මචර්යානුග්ගාය ඉති පුරාණංච වේදනං පටියංඛාමි නවංච වේදනං නඋප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච භාසු විහාරෝ චාති සාදු 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 මම මේ ආහාරය වළඳන්නේ විනෝදය පිණිස නොවේ පුරිස මද බල මද ඇති කර ගනු පිණිස නොවේ ශරීරය සැරසීම පිණිස නොවේ සිරුරට අබරණ පිණිස නොවේ මාගේ මේ ශරීරය පවත්වා ගනු පිණිසය යැපීම පිණිසය සාගිනී නිවාගනු පිණිසය ජීවන ගමන ප්‍රතිපත්තියෙන් යුක්තව පවත්වා ගනු පිණිසය ආහාර නොගැනීම නිසා ඇතිවන්නා වූ දුක් වේදනාවන් නැති කරගනු පිණිසය පමණට වඩා ආහාර ගැනීමෙන් ඇතිවන්නා වූ දුක් වේදනා නැති කරගනු පිණිසය මේ ශාසනික ජීවිතය ශාසනික ප්‍රතිපදාව සම්පූර්ණ කරගනු පිණිස උපකාරවත් වනු පිණිසය මාගේ දැහැමි ජීවිතය නිවැරදිව පවත්වා ගනු පිණිසය මාගේ ප්‍රතිපත්ති ජීවිතයට උපකාරවත් වන මෙම ආහාරය
වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා නිර්වාණ ශාන්තිය වහා අවබෝධ කර ගනිත්වා මේ ආහාරය සතර මහා භූතයන්ගෙන් සැදුනේය මාගේ ශරීරයද සතර මහා භූතයන්ගෙන් සැදුනේය මේ ආහාරය ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වන බැවින් අනිත්‍යය මාගේ ශරීරයද ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වන බැවින් අනිත්‍යය අසාර පිළිකුල් බැවින් දුක්ඛය කැමැති කැමැති නොපවත්නා බැවින් අනාත්මය මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගනු පිණිස මට මෙම ආහාරය උපකාර වේවා සාදු සාදු නිවන් දකිම්වා නිවන් දකිම්වා නිවන්